ගම්පුර නවම් මහා පෙරහැරට සමගාමීව අවසන් රන්දෝලි මහා පෙරහැරට පූර්වාගම අපි මෙවැනි පරිසරය සුරකීමේ පාගමනක් සංවිධානය කරනවා. අද දින අශෝක විද්‍යාලය සහ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ පරිසර නියම ශිෂ්‍ය බටයින් ඒ වගේම හොරණ නගර සභාව ඒ වගේම හොරණ රජයේ මූලික රෝහල මුල් කරගෙන අපි මෙවැනි පරිසරය සුරකීමේ පණිවිඩය හොරණ නගරවාසී සියලු දෙනාට ගෙන යාමේ වැඩසටහනක් තමයි අද දින සිදු කරනු ලැබුවේ. ප්ලාස්ටික් වලින් තොර නගරයක්, ඒ වගේම පොලිතින් වල තොර නගරයක්, කුණු කසල වලින් බැහැර නගරයක් නිර්මාණය කිරීම තමයි මේ දරුවන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එය රයිගම්පුර නවම් මහා පෙරහැරට සමගාමීව මේ පණිවිඩය සමාජගත කිරීමට ලැබීම අපි හිතනවා තවත් මේ පෙරහැරේ තිබෙන විශේෂත්වයක් කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ස්තුති කරන්නට ඕන සියලුම පරිසරවේදී අපේ ශිෂ්‍ය දරුවන්ට, ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ට, ඒ වගේම පරිසරවේදී ශිෂ්‍ය සංගමේ ප්‍රධාන නියමු ලලිත් ප්‍රියදර්ශන අපේ ගුරුවරයාට, ඒ වගේම අශෝක විද්‍යාලයේ බාලදක්ෂ නියමු කාණ්ඩභාර ආචාර්යවරියන්ට අපි මේ අවස්ථාවේ අපේ කෘතඥතාවය පිරිනමනවා. හොරණ නගර සභාවෙන් ලැබිච්ච සහයෝගය ඉතාමත්ම අගය කරන්නට ඕන. මහජන පරීක්ෂකතුමන්ලා ඒ වගේම මාධ්‍යවේදීන් සියලුම දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ දරුවන්ගේ මේ උත්සාහය යථාර්ථයක් බවට පත් කරන්නට, මේ අධිෂ්ඨානයේ යථාර්ථයක් බවට පත් කරන්නට ඒ දක්වපු දායකත්වය අපි අගය කරන්නට ඕන. මේ සියලුම දේවල් අපිට කරන්නට අනුග්‍රහකත්වය ලබා දුන්නේ හොරණ වාසනා බේකර්ස් අධිපතිතුමන් සහ කාර්ය මණ්ඩලය. මේ දරුවන්ගේ සාපිපාසාව සංසිඳවන්නට, ඒ වගේම ප්‍රදේශීය ජනතාව දැනුවත් කරන්නට අත්පත්‍රිකා මුද්‍රණය කර දීමට, ඒ වගේම මේ දරුවන්ගේ මේ කාර්ය සඳහා උනන්දු කරවීමට වාසනා සමූහ ව්‍යාපාරය දක්වපු අනුග්‍රහකත්වය අපි විශේෂයෙන් අගය කරන්නට ඕන. මේ පෙරහැර සංවිධානය කරන්නේ ලබන පෙබරවාරි 14 වෙනිදා රාත්‍රී කාලයේදී පෙරහැර හොරණ නගරේ පුරා විච සංචාරය කරනවා. අපි මේ ආසාවේ සියලු දෙනාට ආරාධනා කරනවා පරිසරය සුරකමින්, ඒ වගේම පිවිතුරු පරිසරයක් මැද්දේ තාමත්ම උත්කර්ෂවත් කලා මංගල්‍යයක් වන රයිගම්පුර නවම් මහා පෙරහැර නැරඹීමට හොරණ නගරයට පෙබරවාරි 14 වෙනි දින රාත්‍රී 7 වෙන විට ඒකරාශී වන්නට කියලා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.